දිනයක අලුපෑ දියත පුරා නිම්මා නොවන බව දුකතර නොමින සරා එම්බා මහණෙනිගේ බුදු පදවිදරා පෙම්පා වැතිරුවෙද රැසහිමි සිරුර අරා කාලෙකට පස්සේ අලුත් බ්ලොග් එකක් කරන්නේ ඒත් මේක ට්‍රැවල් බ්ලොග් එකක්ම නෙමෙයි අපි මාස ගානක ඉඳන් කරන්න හිටිය ලස්සන වැඩක් මේක මුලින්ම කියන්න ඕනේ මේ බ්ලොග් එකක් දාන්න හිතුනේ ඇත්තටම අපි පිනක් කරා කියලා සෝෂල් මීඩියා දාන්න නෙමෙයි මෙහෙම දෙයක් ගැන අපි කාටවත්ම අදහසක්වත් අත්දැකීමක්වත් ගන්න ක්‍රමයක් තිබ්බේ නැහැ. තව කාට හරි මේ වගේ දෙයක් කරන්න අදහසක් ගන්න තමයි මේ වීඩියෝස් ටිකක් එකතු කරලා මෙහෙම බ්ලොග් එකක් හදන්න හිතුනේ. ඉතින් බ්ලොග් එක දිගටම බලාගෙන යන්න ඔයාලටත් අනිවාර්යෙන්ම අලුත්ම දෙයක් වෙයි මේක. සතුන් වටගනාද කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ටවුන් එකට ළඟම තියෙන පන්සලක් තමයි මේ නැව්ගල යෝගාශ්‍රම විහාරය කියලා කියන්නේ. අපි යාළුවෝ ටික එකතු වෙලා මේ පන්සලේ තියෙන චෛත්‍ය පිරිසිදු කරලා තින්තාලේප කරපු විදිය තමයි මේ. කියන්නම ඕනේ මේ ඉනිමක ගැට ගන්න තැන ඉඳන් හැමදේම අපට අලුත් අත්දැකීමක් විදියට තමයි දැනුනේ. පළවෙනි දවසේ වැස්සෙම කොහොම හරි ප්‍රෙෂර් ගන්නකින් අපි TSL පාරවල් ටික මකා ගත්තා. මෙන්න මේ විදිහට තමයි වැඩේ යන්නේ. අවුරුදු ගානක එකතු වෙලා තිබ්බ කුණු දියසෙවල් පාරවල් යවන්න ගොඩක් මහන්සි වෙන්න වුණා. මේ වැටෙන කුණු වලින් හිතා ගන්න පුළුවන් කොච්චර කාලෙකින්ද මෙහෙම පිරිසිදු වෙන්නේ කියලා. ප්‍රෙෂර් ගන්න එකක් පාවිච්චි කරපු එක ගොඩක් පහසු වුණා. මොකද වයර් බ්‍රෂ් එකකින් වගේ පැල්ලම් මකන්න ගියා නම් චෛත්‍යයට හානි වෙන්න ඉඩ තියෙන හින්දා. wide angle shot එකක් ගන්න නේද? චෛත්‍ය හොදනලා වැස්සන නම් ඕලක් නැහැ. තින්ට ගානලා වැස්සත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. අපි කියනවා ඉතින් හෙට උදේ පැය දෙකක් කවු වෙන්නවත් ඇති වේලෙන්න. ඔය විදිහට තමයි වැඩ යන්නේ. නැව්ගල චෛත්‍යයේ කොත්තාන්ති මෙතෙන්ට ආපුවම පේනවා මුළු වටේම තියෙන view එක වෙනවා. මම ඔයාලට පෙන්නන්නම්.
පුළුවන් බං ඒ පුළුවන් නෑ පුළුවන් මේ විදිහට අපි හැමෝම ගොඩක් මහන්සියලා පළවෙනි දවසේ වැඩ ටික ඉවර කරගත්තා. දෙවැනි දවසේ අපි කම්ප්‍රෙසර් එකත් හොයාගෙන තින්ත ටිකත් අරගෙන මුලින්ම ෆිලර් එක ආලේප කරන්න ගත්තා. මේ වගේ උඩක වැඩ කරනවා නම් සේෆ්ටි බෙල්ට් එකක් පාවිච්චි කරන්න ඕනේ. මොකද මොන වැඩේදී වුණත් ආරක්ෂාව අංකයකට තියාගන්න ඕන. මේ අපේ සලිත අයියා කොත් කැරැල්ලේ ෆිලර් එක ගන්නවා. ගොඩක්ම අමාරු වැඩක් ඒක. අවසරත් එක්ක චෛත්‍ය දිහා බලන එකත් ඇස්වලට ටිකක් අමාරුයි. කරුණාවෙන් මේ වැඩ කරපු දවස් ටිකේ කෑමෙන් බීමෙන් සංග්‍රහ කරේ මේ ගමේ අය. එයාලටත් ගොඩක් පින් සිද්ධ වෙන්න ඕනේ. කෑම කාලෙවිත් වැඩ පටන් ගන්න උනේ නෑ. වැස්ස පටන් ගත්තා. ෆිලර් එක චෛත්‍යයේ උඩ කොටස නම් වෙයිලා තිබ්බේ. ඒත් යට කොටස ටිකක් නම් වැස්සට හේදිලා ගියා. දෙවෙනි දවසේ වැඩ අපට මෙතනින් නවත්තන්න වුණා. අයියෝ. මොනවද කරන්නේ? පරක්කු වෙන්න බෑ මල්ලි. වැට් වෙන්න ඕන වෙලාවට එන්න. පඩි කපනවා. ඒ ප්‍රොජෙක්ට් එකේ තුන්වෙනි දවස අද. දෙම වැඩ පටන් ගොත් දෙකේ 8:00 විතර දැන් වෙලාව නා පරක්කු වෙලා තියෙන්නේ. යාළු දෙන්නේ පරක්කු නානේ. සුලාජී සලිතය පරක්කු නා. බලු ටිකත් ඔක්කොම උට අරන් යනවා දැන්. වැස්සේ ඉඳ දැන් සතියක් දවස් 4කට පස්සේ වගේ තමයි දැන් පටන් ගත්තේ ආයේ. එහෙම ඔව් මගින් නවත්තන්න හොඳ නැහැ. එතකොට පින් වල භාගයයි මේ account එකට වැටෙන්නේ. කරුණාවෙන් ලැබුණා සමෝසා. ඕ මරක් දෙන්න. අරව ඒක මාසයක් දාලා නේ අවුලන්නේ නැහැ. එතන නගිනවා. එහෙම තිබ්බනම් අවුලන්නේ. දැන් ඒක එකට කරලා ගැට ගැහුවනේ. ඔව්. ඒක දැන් කෑ ගහන. මොකක්ද එකට කරලා ගැට ගහනවා කියන්නේ? දැන් ඉනි මං මේ පඩු දෙකම ගැට ගහලානේ තියෙන්නේ. අර පළුවයි මේ පළුවයි. ඉතින් ඒකට නේ ඔය ඇති මේ අර ඇද වෙලාව මේ තිබ්බනා ඔක වෙලාවට මේ හේත් වෙලා හිටිනවානේ. වේ මෙහෙම ගහන්න නම්බම්ම. පුළුවන්. ඔව් බා. නේද? රෝලෙන් ගන්න. රෝල පොකෝගන්නේ. එන්න මේ විදිහට තමයි අද වැඩේ යන්නේ අපේ. දින්ට ගන්න ගම අමාරුයි. ඕක පායලා තියෙන්නේ පදටම ඕක පායලා තියෙන්නේ. ඉතින් ඔය ඉතින් කට්ටිය තුන්ට ගන්නවා. තුන්ලා පොඩි බ්‍රේක් එකක් ගන්නවද? බ්‍රේක් එකක් ගමු. හරියටම වෙලාව 12යිද දැන්. මේ අර ගලේ පොඩ්ඩක් ඉදා. මෙතන එළ බලන්න දැන් හොඳට පේනවා අර ටික ගාපු ටිකේ. නේද? තව කාලයි ගන්න තියෙන්නේ. හරි. අතිකරු බඩගම් මෙයා නම් ගන්න. හරි. තව කාලයි ගන්න. චූඩා මාණික්කේ එයි. ඒක දැන් තින්ත කාද්දි ගලවන්න වෙනවනේ. ඔව් තින්ට ගානකොට ගාලා උඩටි ගාලා ඒක ලෙහන්ට. ලෙහන්ට. ඒක තමයි කොහොමද පරිතුමන් ලෙහන්ට ඇත්තේ. එයි ඒ කියන්නේ මේ උඩට නගින්න බෑ. එයි ඒ කියන්නේ බිමෙන් ලෙහන්ට බෑනේ. වල නගින්න උඩට නගින්න උඩට. මම ඒ දාන්නේ හරි අමාරුයි මම ගැට ගැහුවා. පාර කොත් කරලා අඩි අර කොත් කැරල අර උඩ රවුමේ නා තියෙන්නේ උඩ මේක තියෙන්නේ පෙති පටන් ගන්න තැන රවුම තියෙන්නේ ඒක නගින්න
ඒකට නගිද්දි සේෆ්ටි බෙල්ට් එක ඒක වටේට දාගන්න. එහෙම නැගිවන්න තේරෙනවද? ඒක වටේට මොනවද? එහෙම දාලා වෙලා මේ උඹේ කරටම දාගෙන හතස් කොට ගන්න තියෙන්නේ. එකකට එදාලා තියෙන සිලි කවර කියලා තියෙන්නේ. ඒක ඇදලා වෙලා අර ලොකු ගැදලා. චෛත්‍යවල විතරනේ මේ. ආව කොට ගන්න. දේවදා කොට හතරස් කොට. මොකක්ද දේවතා කොටුවේ හතරස් කොට? ඒ මම චෛත්‍යයක් ගත්තා කියන්නේ. හතරස් කොටුව උඩින් තියෙනවා දේවතා කොටුව කියලා තව කොටුවක්. අර මේ ගර්භයේ ඉවරෙන තැන. ඔව්. ඔබ චිත්‍ර නේද කරේ? ඔව්. චෛත්‍යක කොටස් වල නම් කරන්න තියනව නේද? ඒක තියෙනවා දේවතා කොටුවයි හතරස් කොටුවයි. දැන් මොකද? සුලාත් පල්ලේ. කළුවේයි. විරාජය බ්‍රේක් එකක් ගන්න නැහැ නේ. ඌ වැඩ කරලා ඉවර ඒක කරන්න ඕනේ උට. ඒ කියන්නේ නිකන් ඉන්න කැමති නෑ. ඊට වැඩ කරලා ඉවර වුණාට පස්සේ උට ගෙදර යන්න ඕනේ. වැඩක් කරන්න නැත්නම් ගෙදර යන්න ඕනේ. එහෙම. වැඩ කරනවා නම් වැඩ. අපි මේ යන්නේ කෑම ගන්න. වැඩ කරපු හැම දවසකම විතරක් නෙවෙයි. කොයි වෙලාවෙ පන්සලට ගියත් කෑම ටිකක් කමු කියලාමයි හාමුදුරුවෝ මුලින්ම කියන්නේ. කට්ටිය හොඳ කරන්න බෑ ඉතින් ලෙඩේ. අපි දැන් දවල් කෑමෙන් පස්සේ ගයිස් ආයේ යන්න පටන් ගත්තා උඩට. තව පිලර් එක ගාන්නේ. තව ටිකක් තියෙනවා ගාලි ඉවර කරන්න පිලර් එක. පිලර් එක ගාලි ඉවරලා තින්ත එකත් ගෙනියනවා. දැන් තින්ත එකත් ගාන්න. අවදහවස්සෙද්දී චෛත්‍ය උඩ ටික වැඩ ටික ඉවර කරන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. බලමු උපරිම උත්සාහ කරනවා තින්ත ටික ගාලා ඉවර කරන්න. මොකෙන්ද ගන්න? බාස්ලා ටික එනවා දැන් බාස්ලා සෙට් එක අපේ. මක බාස්ලා. චෛත්‍යයේ වැඩ මෙහෙමයි වෙන්නේ. උඩ ටික අපි තින්ත ගාගෙන එනවා දැන් පිලර් ගාලා ඉවරලා තින්ත ටික ගානවා. මේ ටික නම් තව ටිකක් පිලර් ටික ගෑවෙන්න ඕනේ. මේ පේසවල් වල තාම GSL පාරවල් පේනවා. ඒ ටික මකා ගන්න ඕනේ. මේ පැත්තෙත් තව එක පාරක් විතර ගා ගන්න වෙනවා. මේ පැත්තෙත් තිබ්බ GSL පාරවල් තාම තියෙනවා පොඩ්ඩක්. කොත්තාන්සේට පල්ලෙ ටික තියෙනවා. ඒ ටික මේ ගාලා ඉවරයි. අපි තින්ත ගාලා ඉවරයි. ඒ ටික ඔහොම ගාගෙන ගර්භයත් ගාගෙන ඔහොම පල්ලට ඇවිල්ලා චෛත්‍යයේ වැඩ ටික ඉවර කරන්න තමයි ප්ලෑන් එක. මේ ටිකක් තියෙන පාට කරන්න. මේ බුදු කුටි 4. හාමුදුරුවෝ කෝපි හදලා ගෙනත් දුන්නා. කිරි කෝපි. හවසට කිරි කෝපිත් බීලා ආව උඩ නැගලා පේසවල් ටිකත් ගාලා ඉවර කරන්න තමයි ප්ලෑන් එක. වැස්ස නැති එක නම් ලොකු දෙයක් අද. පළවෙනි දවසත් වැස්සා, දෙවෙනි දවසත් වැස්සා. දෙවෙනි දවසේ තින්ත ටිකත් තින්ත කියන්නේ පිලර් ටිකක් හේදිලා ගියා. උඩ ගාපු ටික නම් තිබ්බ ඉතුරු වෙලා. ඒත් අදත් ඇවිල්ලා තව පාරක් පිලර් එකක් ගාගත්තා. තව පොඩි වැඩ ටිකක් තමයි තියෙන්නේ. ඉතින් චෛත්‍ය ටිකේ කරන්න. තව අමාරු වැඩක් තමයි අලිපටව පාට කරන එක. මොකද ඒ වෙනකොට සුදු පාට තින්ත ගාලා ඉවරයි.
කළු පාට ඒ තැන්වල ගෑවෙන්න පුළුවන්. මේ විදිහට තමයි චෛත්‍ය වැඩ ඉවරුනාම තිබුණේ. පාඩ ගිහින් තිබුණ චෛත්‍ය දැන් ලස්සනට දිලිසෙනවා. මේ චෛත්‍ය ළඟ මාරම නිදහසක් හිතට දැනෙන්නේ. ආපහු එන්න හිත දෙන්නේ නැති තරම්ම. එන හැමෝම කියන කතාවක් ඒක. වැඩේ සම්පූර්ණ වෙන්න අපි පන්සලේ නායක හාමුදුරන්ටම කියලා බෝධි පූජාවකුත් කරා. මටද දැන් දෙසාවදහල මැනවි බුදුවන මහා කරුණාවෙන් දකින්න කෙනෙකුට හිතේ පැහැදීම ඇති වෙන ආකාරයට පිරිබුබුලක් වගේ සුදුව බබලන්ඩ කටයුතු කරලා දීලා තියෙනවා. ඒක ඊටාම වටිනා පින්කමක්. ශාසනයේ පෙන්වුම් කරන ආකාරයට බොහෝ කුසල් සිද්ධ වෙන පින්කමක් වගේම දෙවියන් පවා සන්තෝෂයටපත් වෙනවා. චෛත්‍ය වඳින්න එනකොට බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරලා තියෙනවා. දෙවිවරු පවා ඒ වන්දනාමාන කටයුතු වලට පැමිණෙනවා. මිදුලාතු ගාල්, ලස්සනට තින්ත ගාල් පිරිදු කරලා ඒ වගේම මල් පහන් සුවඳුන් අල්ලලා ඒ කටයුතු කරනවා නම් දෙවියන් පවා සන්තෝෂයටපත් මහා කරුණාවෙන් මේ වෙද්දි පන්සලේ මේ වගේ ලස්සන වැඩ ගොඩක් වෙනවා. ඔයාලටත් පුළුවන් එහෙම දේවල් වලට උදව් කරන්න. මේ වගේ වැඩ කරන්න අපිට තව අවස්ථාව ලැබෙන්න ඕන කියලා. මගේ vlogs බලන සුපිරිම ෆෑන් බේස් එකක් ඉන්නවනේ. ඉතින් ඉක්මනින්ම එයාලට travel vlogs ටිකක් දෙන්නම්. subscribe කරන් යමු channel එක.